අයිබෝවන් සන්නස්්‍රවගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්න. ලග්න බලාපොරොත්තු ප්‍රකාශය තමත් හරියට දැනගන්න ඔබත් අපේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අද මම ඔබට ප්‍රකාශ කරන්න යන්නේ රාශි චක්‍රයේ තුන්වන ලග්න වෙච්ච පුතග්‍රහතුමාගේ වායෝ රාශියක් වෙච්ච මිථුන ලග්නෙට මේ මාසයේ ලග්න බලාපොරේ ඔබට මොන වගේ දෙයක් සිද්ධ වෙනවද කියලා තමයි අද මම ප්‍රකාශ කරන්න යන්නේ. ඉතින් අපේ YouTube channel subscribe කරලා එකතු වෙන්න. විශේෂයෙන් මිථුන ලග්නෙනි ඔබට මෙම මේ මාසයේ ආරම්භ වෙන්නේ ලග්නේ සඳුරහතුමා තැන්පත් වෙලා වගේම ලග්නේ දෙකේ ධනස්ථානගතව කුජග්‍රහතුමා නිවෘත්ත වෙලා ගමන් කරන අවස්ථාවක්. 10 වෙන්නේ රාහු සිකුරු ඒ වගේම එම ග්‍රහය තැන්පත් වෙලා 11 වෙනි රවි ග්‍රහතුමා තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම ලග්නේ 12 වෙන්නේ අවසාන අංශකීපේ බ්‍රහස්පති ග්‍රහතුමා ගමන් කරනවා. ඉතින් මම ඉස්සරහට ඔබට රාහු කේතු මාරුව එතකොට කොහොමත් මේ මාසේ විශාල ග්‍රහ මාරුවෙන් විශාල ප්‍රමාණයක් වෙන තියෙනවා. එකක් තමයි රාහු කේතු මාරුව. තව අනිත් එක තමයි බුධ මාරුවක් සිද්ධ වෙන තියෙන අපේ වීඩියෝ එකක් ගේනවා. ඒ වගේම බ්‍රහස්පති ග්‍රහතුමාගේ මාරු වීම මේ ආකාරයේ ග්‍රහ මාරුවෙන් රැසක් මේ මාසේ ඔබට යෙදෙන්න තියෙනවා. ඉතින් එකක් නෑර මම ඔබට වීඩියෝ කියනවා. ඉතින් අපේ YouTube channel subscribe කරලා තියාගන්න. විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට මෙම මේ මාසෙ තාමත් හොඳ මාසයක්. ඔබගේ ගොඩාක් කරදර සහ බාධක ඉවත් වෙන ස්වභාවයක් තිබෙනවා. ඒ වගේ හැමදෙස්සම ජීවිතේ මානසික පීඩාවන්, ඒ වගේම අස්පහ කටපාඩම් නාවරන් මේ මාස පුරාටම නිමාටපත් වෙනවා. නැති වෙච්ච නවත්වපු හැම ව්‍යාපාරයක්ම ඔබ බිඳුවේ පටන් අර ජීවිතේ සාර්ථකත්වයට පත් කර ගන්න කාලේ. ඒ නිසා මෙම කාල පරාසය තුළදී ඔබගේ සියලු මාර්ගවල ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. ඒ වගේම හැමෝම අර ප්‍රියපදන ස්වභාවයක් ඇති වෙනවා. හැමෝමත් එක්ක හොඳට සහයෝගයෙන් කටයුතු කරන ස්වභාවයක් තිබෙනවා. සමාජ ගියාට පස්සේ කිසි අහංකාරකමක් නැතුව, ලෝකමක් නැතුව අර හැමෝමත් එක්ක ඔබ සහයෝගයෙන් කටයුතු කරනවා. ඒ නිසා හැමෝගෙම ආදරය සහ කරුණාව දක්වලා සේවකයාට ඉහළ පන්තියේ කෙනාට ඔක්කොටම හොඳට ආදරෙන් කරුණාවෙන් සැලකනවා. ඒ වගේම අර ගොඩාක් අර සුහදශීලීත්වයේ කෙටක වැඩි වෙනවා. ඔබ ගොඩාක් ලාභ අපේක්ෂාවට වැඩි ඔබ ගොඩාක් හිතන්නේ පතන්නේ ඔබගේ ජීවිතේ හොඳට ගත කරන්න, ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගන්න ඔබ වාසනාව විදිහට හිතන්න. මොකද මේ මාසෙදී බ්‍රහස්පති ග්‍රහතුමා ලග්නට එනවා. එතකොට මිථුන ලග්න හිමියන්ගේ ජීවිතේ ගොඩාක් ආලෝකමත් වෙනවා. මොකද බ්‍රහස්පති ග්‍රහතුමා ඔබට බාධක ග්‍රහයක් වුණාට නමුත් මිථුන ලග්නයේ බ්‍රහස්පති නෛසර්ගික වශයෙන් ලග්නෙ එනකොට අපි නෛසර්ගික වශයෙන් කියලා කියන ස්වභාව ධර්ම යන ස්වභාවික අනු බ්‍රහස්පති ග්‍රහතුමා ඊටමත් හොඳ ග්‍රහයෙක්. ජ්‍යොතිෂයට අනුව මොකද ග්‍රහතුමා දෙව්තුමා කියලා කියන්නේ ග්‍රහලෝක තමයි. නමුත් ඒවට පාලනය කරන දෙවි කෙනෙක් කියන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකේ පාලන බ්‍රහස්පති දෙවියන්. එතකොට අපි දෙවියන්ට අගෞරව වශයෙන් කතා කරන්න බෑනේ කෙනෙක් හිතන්න පුළුවන් මේ ග්‍රහතුමා දෙව්තුමා කියනවා කියලා. නමුත් ගරු කළ යුත්තර ගරු කරන්න ඕනේ. නැත්නම් අපිට වස්ව දිනවා. ඒ නිසා එහෙම අගෞරව විදිහට කතා කරන අස කවුරු තියෙනවා නම් ඒවා වීඩියෝ බලන්න එපා. මොකද අපි ගෞරවාන්විත විදිහට දෙවි කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ. නැත්නම් වස්ව දිනවා. මොකද ඒක දන්නේ නැති මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ ඒක. ඒ නිසා ඔබ බයටපත් වෙන්නත් එපා. මොකද බ්‍රහස්පති ග්‍රහතුමා ඉස්සර ලග්නෙට යගෙම රාහු සහ කේතුගේ බලපෑම උන මිදෙනවා. මිථුන ලග්නෙට ගොඩාක් හොඳ කාලයක් ඉස්සර එන්න තියෙනවා. ඉතින් මේ සඳු ග්‍රහතුමා ලග්නෙ තැන්පත් වෙලා ඉන්න සිකුරු ග්‍රහතුමා 10 වෙනි වක්‍ර වෙලා නිවෘත්ති වෙලා ආපහු ගමන් කරනවා. ඉතින් ඔබට රස්සා පිළිමතව ඔන්න හොඳ මග පෙන්වීමක් ලැබෙනවා. රස්සාර්ථ පිට ගොඩාක් බාධක ඉවත් වෙනවා. හැම දෙස්සම රස්සා කරගෙන ඔබට බාධක ආවා. එක්කෝ රස්සාය මොකක් කර වැඩක් කරන් යනකොට ගෙදරින් කෝල් එකක් එනවා අම්මා රසදීප කියලා. නැත්නම් තාත්තා රසදීපයි කියලා. නැත්නම් සහෝදරයට අනතුරක් වුණා කියලා, ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. නැත්නම් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් කියලා. මොකක් හරි එක තමන්ගේ හොඳට බලන්න ඔබ කොච්චර තමන් කරපු වැඩේ නවත්තලා කොච්චර දුර ගියාද කියන එක. කොච්චර රස්සාවක් වගතුවක් නේ හරියන්නේ ඒක තනම ඉන්නවා වගේ. ඒ වගේම හැමදෙස්සම ජීවිතේ යකර අවාසනාවක් කියන ඔබට ආවා. නැතුව නෙමෙයි. හැම මිථුන ලග්න මේ මාසේ පුරාටම ඔබගේ නැතිවිච්ච ආදායම නැවත ඔබට ලැබෙනවා. ඔබ සන්තකයට ඔබගේ ආදායම ලැබෙනවා. තමන්ට ආදායම ලැබෙන්න තියෙන සියලුම බාධාකාරී තත්ත්ව, ඒ වගේම ආදායම ලැබෙන්න තිබිච්ච ගොඩාක් බාධක ඔන්න ඉවත් වෙනවා. නිතරම ජීවිතේ ගොඩාක් අර අඳුරුස්සගත බලවේග අන්ධකාරයෙන් ජීවිතේ පිරලා තිබුණා නම් ඔබට අනිවාර්යයෙන් මේ මාස තුළදී අන්ධකාරය ඉවත් වෙනවා. ඒ වගේම අලුතෙන් රැකියා අපේක්ෂාව හිටපු ඔබට අනිවාර්ය රස්සා ලැබෙනවා. ඉවසන ඉන්ටර්වියු වලට කියලා පාස් වෙන ග්‍රහ පිළිමක් තිබෙනවා. ඒ වගේ කුජ ග්‍රහතුමා ධනස්ථානගත වක්‍ර වෙලා නිරුත්තර ගමන් කරන කුජමාරෝ පිළිමතත් මම මේ මාස වීඩියෝ කියනවා. ඉතින් අර කුජ ග්‍රහතුමා කියන බලපෑමත් එක්ක ටිකක් අර කතාවේ පාඩු වර්තමාන කර තියෙනවා. ඒකේ කොච්චර පර්ස් එක ගොඩාක් සල්ලි නාස්ති වෙනවා. පර්ස් එක 10,000ක් තිබ්බොත් ඉතුරුනේ රුපියල් 100යි. වර්තමාන කාලේ හැම තැනම වියදම් වෙනවා. අනුන්ගේ සල්ලිත් ගෙවන්නේ Tamanට. ඒ වගේම ගොඩාක් අර
ඔබගේ අර කතාවෙන් ගොඩක් කටි හිතට ඉදවන කතා කරනවා. ඒකට අර ටිකක් තරහ යන ස්වභාවයක් වර්තමාන කාලේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා නැත්නම් පෞල් ජීවිතේ ප්‍රශ්න නිසා ගොඩක් අර සහෝදරයන් එක්ක ටිකක් අර මත ගැටුම්. එතකොට රණ්ඩු සොර ටිකක් පැටලෙන්න පුළුවන්. සහෝදර කාර්යගත නිශ්චයලා ගමන් කරද්දී ඔහුගේ කාර්යකත්වයට හානි කරනවා. ටිකක් අර සතුරු පිරෙන්න තියෙන සම්භාවිතය වැඩි. මොකද විශාල කාලයක් කුජ ග්‍රහතුමා නීච වුණා. මිතුල් ලග්න කේන්දරේ. ඔබේ කේන්දරේ 6 අධිපතියා නීච වුණා කියලා කියන්නේ සතුරන්ට මුහුණ දෙන ආකාරය. සතුරන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව අපි පැහැදිලි කරන්න 6 වෙන්නේ. මේ 6 අධිපතියා නීච වෙනකොට සතුරු බලවේග තමයි කරදර කරනවා. සතුරු බලවේග බාධක කරනවා. ඉතින් ගොඩාක් මිතුල් ලග්නෙට වර්තමාන කාලේ බාධක තිබුණා. සමහර ඔබ අනුපාත කියනවා, සමහර උදවිය ඔබට ඔබ නැත්නම් මේවට කට කතා කියලා තියෙන ඔබ ඝාතනය වුණා කියලා නැත්නම් ඔබ නැති වුණා කියලා ඔබ සමහර කට්ටියම සතුටු වෙනවා. නමුත් ඔබ තමයි දන්නේ ඔබේ ජීවිතේ කොච්චර සාර්ථකත්වයට පත් වෙන මහන්සි වෙන්න ඕනද කියලා. සමහර හිතන්නේ ඔබ ඊටමත් මෝඩ පුද්ගලෙක්. නමුත් ඔබ මෝඩ පුද්ගලෙක් නෙමෙයි. ඔබ කියන්න තියෙන්නේ මොන්ට කියනවා. අඩුවෙන් කතා කරන, වැඩියෙන් වැඩ කරන දක්ෂයෙක් මිතුල් ලග්නෙ කියලා කියන්නේ. ඉතින් මිතුල් ලග්නෙ ඔබට මැයි මාසේ 1 ඉඳලා 7 දක්වා කියන සතිය ඊටමත් යහපත්. ඔබගේ රූප ස්වභාවය වර්ධනය. ඔබ ස්ත්‍රී පාර්ශ්ව කෙනෙක් නම් ඔබ සමාජයේ ප්‍රසිද්ධියට පාත්‍ර වෙනවා. ඔබගේ තමන්ගේ රැකිය දක්ෂතා දියුණු වෙනවා. ගොඩාක් අර විවිධ භාෂා ශාස්ත්‍ර කතා කරන වාසනාව තියෙන කාලේ තමන්ගේ අධ්‍යාපන කටයුතු ඊටම මුලින් සාර්ථකත්වයට පත් වෙනවා. අධ්‍යාපන තිබිච්ච ගොඩාක් බාධක ඉවත් වෙනවා. ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් හොඳයි. මේ මාසේ 1 ඉඳලා 7 දක්වා ව්‍යාපාර ශ්‍රේෂ්ඨ කරන උදවියට තමන්ගේ ව්‍යාපාර කටයුතු ඊටම තුලින් සාර්ථකත්වයට පත් කර යන ඕන වාසනාව තිබෙනවා. ඔබගේ තමන්ගේ අම්මගේ ආදරය සහ කරුණාව ආශිර්වාදය රැකවරණ ඔබට ලැබෙනවා. මේ මාසේ 1 ඉඳලා 7 දක්වා ඔබට ඉතාමත් හොඳයි. මේ මාසේ 8 ඉඳලා 14 දක්වා කියන කාල සීමාව තුළදී ඔන්න ඔබට ගෙවල් දොර පිළිබඳ සංවර්ධනයක් සාර්ථකත්වයක් ඇති වෙනවා. ඔය කියන කාල සීමාව තුළදී ගයක් දොරක් හදන්න අපේක්ෂාවෙන් හිටපු ඔබට ඔන්න මුදල් ලැබෙනවා. මුදල් ප්‍රශ්න තිබුණා නම් මේ මුදල් ප්‍රශ්න निराකරණය කර ගන්න ඔබට වාසනාව තිබෙනවා. ඔබට අධික ධනලාභ උදා වෙනවා. අලුත් යාන වාහන සම්පන්න ලැබෙනවා. ඔබේ නිවාසයෙන් සැබෑ කරගන්න මේ මාසේ 8 ඉඳලා 14 දක්වා හැකියාවක් ලැබෙනවා. මේ මාසේ 15 ඉඳලා 21 දක්වා කියන කාල සීමාව ඔබගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙනවා. මේ මාසේ 15 ඉඳලා 21 දක්වා ප්‍රබල ආකාරයේ මංගල යෝග අවස්ථා උදා වෙනවා. භූමිය සම්බන්ධ කටයුතු ඔබගේ සාර්ථකත්වයට පත් වෙනවා. යාන වාහන සම්බන්ධ විතාමස් විශාල දියුණුවක් ඇති කරන කාලෙ. මේ මාසේ 22 ඉඳලා 30 දක්වා ඔබට ආගමික සංචාරය දෙනවා. ආගමානුකූල ජීවිතයක් ගත කරන කාලෙ ආගම ධර්ම පිළිබඳව ලොකු පැහැදීමක් ඇති වෙනකම් ආගමික සංචාරය දෙනවා. ඒදී මේ ආකාරය තමයි මේ මාසයේ ලග්න බලාපොරොත්තු අපිට දත වෙන්නේ. මිතුල් ලග්න මෙන්න ගොඩාක් හොඳයි. ඉතින් අපගේ YouTube channel subscribe කරලා එකතු වෙන්න. ඒක ඔබට හැකියාවක් තියෙනවා මේ කේන්දරය තම හරියට අකුරට පරීක්ෂා කරගන්න. මේ තිරේ දිච්චන WhatsApp අංකයට මගේ කේන්දරය බලාගන්නේ කොහොමද? නැත්නම් හදාහන බලාගන්නේ කොහොමද? පරීක්ෂා කරගන්නේ කොහොමද? ගාස්තු කීයද කියලා WhatsApp එක හරහා පමණක් සම්බන්ධ වෙලා ඉස්තර අරගන්න. ඔබ සියලු දෙනාට තිරුවන් සරණයි.